හලෝ ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් ඔන්න අද ගේම් එක තමයි අයි හොරර් කියන ගේම් එක. ඉතින් මේක ගොඩක් අය ප්ලේ කරලා තියෙනවා. ඉතින් ප්ලේ ස්ටෝර් එකේ අපි බලමු මේක ගේම් එකේ මොනවද කරන්න තියෙන්නේ කියලා. ඉතින් මම මේක ඉන්ස්ටෝල් කරගත්ත ගමන්ම තමයි මේ ස්ක්‍රීන් රෙකෝඩ් එක දාලා මේක ගේම් එක ප්ලේ කරන්න ආවේ. අපිට තියෙන මේ කාසි මලු ටික එකතු කරගන්න. මේ ගේම් එකේ ෆ්‍රෙන්ඩ්ස් කඳ නැති අවතාරයක් ඉන්නවා. කියන්නේ මේ ඔලු විතරයි තියෙන්නේ. අපිට තියෙන්නේ අවතාරකින් බේරිලා මේ කාසි මල් ටික ගන්න. ඉතින් අපිට ඇසුත් තියෙනවා. මම ඔයගලන්ට ඉස්සරහට පෙන්නන්න. ඉතින් මේ ඔය තියෙන්නේ අපිට මේවත් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මේ ටික එකතු කරගත්තට පස්සේ අපිට පුළුවන් මේ හොල්මන කොහෙටද යන්නේ, කොහෙද ඉන්නේ කියලා හොයාගන්න. අපි කාසි මල් ටික හොයාගමු. මේ ගේම් එක සුපිරි ගේම් එකක් ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් ඕගොල්ලෝ ප්ලේ කරලා බලන්න. ප්ලේ ස්ටෝර් එකේ තියෙනවා. අපි දොර අරගෙන යමු. අපි මේ දොරෙන් ගිහිල්ලා මේ පොත් නම් වැඩක් නැහැ. මම මේ නිකන් මේ දන්නේ නැතුව මේ මම එකතු කරගත්තේ. ඉතින් මේ ඇස් එහෙම අපිට ගොඩක් ඕන වෙනවා. මෙතනත් කාසි මල්ලක් තියෙනවා. මේ හැත් ගමු. ඉතින් ෆ්‍රෙන්ඩ්ස්, channel එක subscribe කරන්න, bell icon එක click කරන්න, share පාරක් දාලා දෙන්න. අපි මේ දොරෙන් යමු ඇතුළට. මෙතනත් හැත් තියෙනවා. මෙතනත් check කරගමු. මෙතනත් තියෙනවා කාසි මල්ල. හරි ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ලයිට් ඩිම් වෙනවා. ඉතින් මේ ලයිට් ඩිම් වෙන්නේ අර මේ අවතාරේ අපි කිට්ටුවටම එනකොට. ඉතින් ඒගොල්ලන්ට දොරවල් අරගෙන එන්න බෑ. බය වෙන්න දෙයක් නැහැ. මොකද එයාට මේ කඳක් නැහැ. ඉස විතරයි තියෙන්නේ. ඔයගොල්ලන්ට මේ ඇහෙන මියුසික් එක, ඒ කියන්නේ මේ මියුසික් එක නිකන් අමුතු මියුසික් එක ඇහෙනකොට ඔයගොල්ලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන් මේ අවතාරේ අපි ළඟමයි ඉන්නේ කියලා. ඉතින් දැන් ඉන්නේ මේ ෆ්ලෝ එකේ එන්න ඕනේ. අපි ඇහැක් දාලා බලමු. ඉතින් මේ කොනේ දකුණු වම් පැත්තේ කොනේ තියෙනවා ඇහි අයිකන් එක. ඒක ක්ලික් කරලා අපිට බලන්න පුළුවන්. හරි ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් එයා ඉන්නේ පල්ලෙහා. අපි යන් උඩට. ඉතින් මේ ගේම් එක නම් මට හොඳටම සෙට් වුණා. මේ ගේම් එක සුපිරි ගේම් එකක්. හරි, අපි දැන් මලු 5ක්ම එකතු කරන් තියෙන්නේ. තව 7ක් තියෙනවා. මෙතනත් නෑ. මෙතනත් මොකුත් නෑ. අපි මේ දොරින් යමු බලන්න. මෙතන මාළු 3ක් තියෙනවා. මෙතන බලමු යන්න පුළුවන්. ෆ්‍රෙන්ඩ්ස්, මේ මෙතන මේ ටෙලිපෝට් වෙන එකක් වෙන්නේ. ඒ කියන්නේ ඔතනින් ගියාම අපි වෙන තැනකට තමයි වැටෙන්නේ. මට හිතෙන්නේ අර චිත්‍රය ඇඳලා තියෙන්නේ අර යගේ කඳ තිබ්බ කාලේ වෙන්න ඇති. ඉතින් අපි බැලුවා මේ ඇහත් දාලා තාමත් ඉන්නේ එයා පල්ලෙහා ෆ්ලෝ එකේ. අපි යමු. මට හිතෙන්නේ උඩට ඇවිල්ලාද දන්නේ. නිකන් එකපාරම ඩිම් වෙච්ච වගේ ලුක් එකක් ආවා. ඔව්, මෙයා ඉන්නේ දෙවෙනි එකේ. අපි ඉන්නේ තුන්වෙනි එකේ. බලමු, මෙහෙට නම් එන්නේ නැති වෙයි බොහෝ දුරට. අපි තව එකක් දාලා බලමු. තාම දෙවෙනි එකේ ඉන්නේ. හිතන විදියට එයා පල්ලෙහාට යයි. අපි තව එකක් දාමු. ඔව්, පල්ලෙහාට යන්නේ. ඉතින් අපි කෙලින්ම මෙතනින් යමු පල්ලෙහාට. එතන හැත් තියෙනවා, එකක් ගමු. මෙතනත් තිබ්බ එක කාසි මල්ලා. කාසි මල්ලත් අරගෙන මෙතනත් ඇහක් තියෙනවා. එතන නම් මේ මුකුත් නැහැ. මේ ෆොටෝ වල ටච් කරාම පොත් තමයි එන්නේ. වැඩන්නේ. අපි එතන බලමු. එතනත් එකක් හම්බුණා. හරි ෆ්‍රෙන්ඩ්ස්, I think අපේ තව දෙකයි තියෙන්නේ. කාසි මල් දෙකයි තියෙන්නේ. අපි මෙතනත් බලාගමු.
එතන එක කාසි මල්ල තියෙනවා. අපි තව එක කාසි මල්ල යවුනේ. අපිට දැන් 11ක්ම තියෙනවා. චෙක් කරගමු. මේක ඇති බොහෝ දුරට. හරි. ඉතින් අපේ ටාගට් එක කම්ප්ලීට්. ඉතින් අපිට තියෙන දැන් පල්ලෙහාට ගිහිල්ලා කෙලින්ම දොරෙන් එළියට යන්න. අපි යමු. අරයා තාම පල්ලෙහා ඉන්නේ. පල්ලෙහාම ෆ්ලෝ එකේ ඉන්න හින්දා අපි ඉක්මනට යමු. ඉතින් මෙතනින් තමයි යන්න තියෙන්නේ එළියට. හරි. ඉතින් ගේම් එක ඉවරයි. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.